හලෝ කොහොමද යාළුවනේ? ඔයගොල්ලෝ හොඳින් ඉන්නවද? අද මට ආව පාර්සල් එකක්. මම ෂෙයින් එකෙන් ලොකු ඕඩර් එකක් දැම්මා. අද නිවාඩු දවසක් මගේ. නිවාඩු දවසෙ ඉතින් මේ වගේ එකක් හම්බ වෙනවා කියන්නේ කොහොමද ඉතින් සතුට? බලමු ඉතින් ඔයගොල්ලෝ එන්න මගෙත් එක්ක මේක ඕපන් කරලා බලන්න. ලොකු ඕඩර් එකක් දාලා තියෙන්නේ. පළවෙනියට මම දැම්මා ක්‍රීම් එකක්. white colour හිල් එකක්. ලස්සනයි. මම දාලා පෙන්නන්නම්. ඊට පස්සේ මේක මගේ බර්ත්ඩේ එකට අඳින්න ගත්තේ. ලස්සනයි ඒක. ලස්සනයි. ලස්සන ගවුමක්. ලස්සන ගවුමක්. ඇඳලා පෙන්නන්නම්. ඊට පස්සේ මේ මම දැම්මා නියල්ස් බර්ත්ඩේ එකට තමයි මේ ගවුමට දාන්නගත්තු නියල් සෙට් එක. ඊට පස්සේ මොකද මේක නියල් ග්‍රිල් කරන මැෂින් එකක්. ජෙල් එහෙම දැම්මම රිමූව් කරන්න පුළුවන් ඒ මැෂින් එක. ඊට පස්සේ මම දැම්ම තව white color clippers එකක්. මට හිතෙනවා මේක නම් size එක මම 38 දෙන්නේ නෑ ඇති. මේ තියෙන එක ඊට පස්සේ මොකද්ද මේක? මේ කාර් එකට ගත්තේ අර වින්ඩෝ වලට දාන්න අවුව නිසා ඒක. ඊට පස්සේ මම ගත්තා අම්බ්‍රෙල්ලා එකක්. ඒක නම් ටිකක් හොඳට තියෙනවා. මෙහි අම්බ්‍රෙල්ලා පාවිච්චි කරන ටිකක් අමාරුයි උලඟ නිසා කැඩෙනවා. ඒක නම් ටිකක් තියෙනවා හොඳට. ඕකේ. ඊට පස්සේ මේක ගවුමක්. මේ ක්‍රිස්මස් එකට අඳින්න ගත්තේ. අපි ලොකුද වන්දා. ඔය දිගමුත් වැඩිද වන්ද මම කොටයිනේ. ඇඳලා බලමු අපි. ලස්සනයි. මට වැරදිලා අරකින් තව එකක් වැඩිපුර දැමිලා. ඒක හොඳයි අපේ නංගිට. මන් දාන සයිස් එකම එයා දාන්නේ. එයාට හොඳයි මේක. දාපු එකෙන්ම එකක් වැරදිලා දාන්න වැඩිපුර. මේක මේ ත්‍රෙඩ් ගවුමක්. හැබැයි මේක නම් මට නෙවෙයි. මේක මගේ යාළුවාගේ. එයාට ක්‍රිස්මස් වලට දාපු එකක්. යාළුවගේ ඉවත් ඕපන් කරලා බලන්න ඉපේ. යාළුවගේ කීපයක් දාලා තියෙනවා. මේක ගත්තේ ඇඳට දාන්න. ක්‍රිස්මස් එකට තමයි එකක් ගත්තේ මම. පිලෝ කේස් එකක් ගන්න තියෙන්නේ. ක්‍රිස්මස් එකට දාන්න. මුවා ඉන්නවා. ක්‍රිස්මස් ගහ තියෙනවා, ස්ටාර්ස් තියෙනවා. ලස්සනයි. ලස්සන තියෙයි. වොෂ් කරලා දාන්න ඕන. පිලෝ කේස් දෙකක් තියෙනවා. ඒක වොෂ් කරන්න. ඊට පස්සේ මොකද්ද? මේක දැම්මේ අපේ හස්බන්ඩ්ට.
ලස්සනයිනේ. හැබැයි මෙයා මැටීරියල් එකට කැමති වෙද්ද දන්නේ නැහැ. මගෙන් දාද්දිම කිව්ව මේ එයා ආස නැහැ කියලා මේ සිල්ක් ටයිප් එකට. ඇන්ද නැති වුණොත් ඉතින් මට තමයි අඳින්න වෙන්නේ. මේක නයිට් ඩ්‍රස් එකක්. මේකත් ගවුමක්. මේක යාළුවාගේ මගේ නෙවෙයි. එයාට දාපු එකක්. මගේ වගේ එකක් මම පෙන්නනවා. යාළුවාගේ. ඔවි. හස්බන්ඩ්ගේ ටී-ෂර්ට් එක. මේක රෝස් පාට ටී-ෂර්ට් එකක් මම දැම්මා. මේකත් හස්බන්ඩ් තමයි. yes. ගවුම. ඕ. අපේ ලොකුයි වගේ මට නම් හිතෙන විදියට ටිකක් ලොකුයි වගේ මට දැනෙනවා. ඇඳලා බලන්න ඕන. රිටර්න් කරන්න වෙයිද දන්නේ නැහැ. ලස්සනයි. මේකත් ක්‍රිස්මස් එකට අඳින්න ගත්තේ. දිගට. පස්සේ මේකට බෙල්ට් එකක්. තව තියෙනවා. ලස්සනයි නේද? මේක මම වයිට් ගවුමක් දැම්මා. මේ ගොඩක් දෙකයිද කියලා තමයි ෂුවර් නැත්තේ. මේකත් නයිට් ඩ්‍රස් එකක්. මේකත් දැන් මේ හස්බන්ඩ් ලස්සනට තියෙනවා. ඒකේ නම් මැටීරියල් එක ඕකේ. ඊට පස්සේ තව තියෙනවා මොකද ටිකක් ලස්සනයි ඒක. මේක පොඩ්ඩක් අර එහෙම කරලා හදා ගන්නත් පුළුවන් ඒක. ටිකක් දික් කරගන්න පුළුවන්. ලස්සනයි. සමනාද? ඕ තව තියෙන ගවුමක්. ගවුම් තමයි මේ පාර ගවුම් තමයි දැම්මේ ගවුම්. මේක රෝස පාට ගවුමක්. මේ
දිග්ගේව තමයි ඔක්කොම දාලා තියෙන්නේ. තව මොනවද තියෙන්නේ? That's it. මේක ඇවිල්ලා නියර් ග්ලෝ එකක්. ඔච්චර තමයි ඉතින් අද මම දැම්මේ ෂේන් එකේ 262ක ඕඩර් එකක් ඩොලර් 300 ගාණක් වුණා. මට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බෙලා 260ක් තමයි මේ ඔක්කොටම උනේ. 262ක්. එහෙනම් මම ගවුන් ටික ඇඳලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. Thank you. Bye.